හිමිදිරියේ උදෑසන යාඥාව. දවසේ මෙනෙහි කිරීම පණිවිඩය තුළින් අපට ගෙනෙන්නා වූ ඒ අනර්ඝ වචනය දෙසට අවධානය යොමු කරමු. වචනයේ බලය හා වටිනාකම. මරණයත් ජීවනයත් දිවේ වසඟේ ඇත්තාහ. ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්ති විඳින්නෝය. හිතෝපදේශ 18:21. අපට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය දුන්නේ ඒ සමග එකඟ වීමට පමණක් නොව එය භාවිතා කිරීමටය. බයිබලය පවසන්නේ පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූ බවයි. උන්වහන්සේ එය කළේ කෙසේද? ඒ වචනයෙනි. උන්වහන්සේ මැවිල්ල පැවැත්මට පැමිණීමට කතා කළසේක. දේව වචනය දෙවියන් වහන්සේගේ මැවීමේ අමුද්‍රව්‍යයි. උන්වහන්සේ යමක් පවසන කල එය පැවැත්මට පැමිණියේය. උන්වහන්සේ පවසන කුමක් වුවත් එය පැවැත්මට පැමිණේ. උන්වහන්සේ අපව මැවුවේ උන්වහන්සේ ආකාරම වීමට හා උන්වහන්සේ ලෙස ක්‍රියාත්මක වීමටත්ය. ඔබගේ ජීවිතයේ ඊටාම වැදගත්ම කොටස වන්නේ ඔබට වචන භාවිතා කිරීමට ඇති හැකියාවය. සමහර විට ඔබ මෙය නොදැන සිටියා විය හැක. නමුත් වචන ඔබගේ ජීවිතය තීරණය කරයි. වචන ඔබගේ වටිනාකම තීරණය කරයි. වචන ඔබගේ පෞද්ගලිකත්වය පෙන්눔 කරයි. ඔබ ඔබගේ වචනවලට වඩා යහපත් හෝ උසස් නොවේ. ඔබගේ ජීවිතය ඔබගේ වචනවල භාවය ප්‍රකාශනය විද්‍යාමාන වීමයි. පුද්ගලයෙකු කවුද යන්න වටහා ගැනීමට වැඩි කාලයක් ගත නොවේ. කල යුතුව ඇත්තේ විනාඩි කිහිපයක් කතා කිරීම පමණි. ඔබ කවුද යන්න ඔබගේ වචන එලි දක්වයි. ඔබ සිටින්නේ කොතැනකද යන්න එලිදරව් කරන අතර එය ඔබගේ ජීවිතය හැඩගස්වයි. යේසුස් වහන්සේ වචනය භාවිතා කළ අයුරු සිතා බලන්න. උන්වහන්සේගේ වචන තුල බලය හා ආධිපත්‍යය රඳවා තිබුණි. උන්වහන්සේ වාතාවරණයන් වෙනස් කරමින් මනුෂ්‍ය ජීවිත වචනයෙන් වෙනස් කළසේක. උන්වහන්සේ කතා කරනවා ඇසීමට පමණක් දහස් ගණන් සෙනඟ උන්වහන්සේ වටා රොක්කූහ. උන්වහන්සේගේ වචන ඡණ්ඩ කුණාටුව නිශ්චල කළ කල්හි ගෝලයන් පුදුමව මෙසේ පැවසූහ. ඒ මනුෂ්‍ය මවිතව උන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මුහුද පවා උන්වහන්සේට කීකරු වෙනවයි කීවෝය. ශුද්ධෝ මතෙව් 8:27. ස්වභාව ධර්මය මත උන්වහන්සේට ඇති ආධිපත්‍යය ඔවුන්ව නැති ගැන්වූයේය. වචනයකින් පමණක් පදාර්ථයන්ට අණ කිරීමට උන්වහන්සේට ඇති බලය ඔවුන් අද්දුටූහ. උන්වහන්සේ යක්ෂයන්ට පිටව යෑමට අණ කළ විට මනුෂ්‍යයන් පුදුමව මෙසේ පැවසූහ. සියල්ලෝ විස්මිතව මේ වචනය කිමෙක්ද? මක් නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණ දෙනසේක. ඔහු පිටවෙති. ඔවුන් අතරෙහි කතා කරගත්තෝය. ශුද්ධෝ ලූක් 4:36. පරිසවරු යක්ෂයන් ගැන කතා කළහ. නමුත් යේසුස් වහන්සේ ආධිපත්‍යයෙන් යුතුව යක්ෂයන්ට අණ කළසේක. වචන භාවිතා කළ යුතු ආකාරය ගැන උන්වහන්සේ අපට පෙරහුරුවක් දුන්සේක. ශුද්ධෝ මාර්ක් 11:23 උන්වහන්සේ පැවසුවේ ඔබ පවසන දේ ඔබට ලැබෙනු ඇත. එබැවින් වචනවල දක්ෂයෙක් වන්න. ඔබගේ වචන ගැන ඇදහිල්ල තබන්න. ඔබගේ මුඛයේ ඇති දේව වචනය දෙවියන් වහන්සේ කතා කිරීමකි. එහි පවසන දේ එමගින් නිපදවා ඒ ජය ගනු ඇත. හාලෙලූයා. මෙනෙහි කිරීමේ යාඥාව. ආදර පියාණනි, මාගේ ජීවිතයේ ඇති වචනයේ බලය නිසා ස්තුති කරමි.
මාගේ වචන ඇදහිල්ලෙන් හා ජීවයෙන් පිරී ඇති බව ප්‍රකාශ කරමි. එය මාගේ දෛවය හැඩගස්වයි. අද දවසේ නිරෝගීකම, සඵලත්වය හා ජයග්‍රහණය මාගේ ජීවිතයට කතා කරමි. මම ඔබ වහන්සේගේ වචනය සමග සැසඳෙමින් ජීවත් වෙමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. සිළු දෙනාටම ජෙසු පිහිටයි.